සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් හොඟ දවසකින් වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් මම අද හිතුවා මේ සසර ගමන කෙටි කර ගැනීමට පංච උපාදානස්කන්ධය ගැන කොහොමද අවබෝධ කරගන්නේ කියන එක. ඒ සඳහා ඇත්තටම දල පොඩි අදහසක් දෙන්න. ඉතින් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ අපේ ශරීරයටම තමයි. ඉතින් මේකේ හිතට අයිති වෙන මේ පහෙන් හතරක් හිතට එකක් රූපේ. රූප සංඥා වේදනා සංස්කාර විඥාන. ඉතින් මේ රූපය කෙරෙහි සංඥාව හට ගන්නවා, වේදනාව හට ගන්නවා, සංස්කාරය හට ගන්නවා, විඥානය වැස ගන්නවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය වැරදි විදිහට මමයේ මාගේ කෙනෙක්ගේ පුද්ගලයෙක් කියලා අල්ලගන්න තාක්කල් සෝවන් වෙන්නවත් බෑ. ඊට අමතරව සසර දිග්ගැස්සෙනවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය අවබෝධය තුල අතහැරීම තුල පරිහරණය කරනවා නම් සසර කෙටි වෙනවා. ඉතින් සසර කෙටි කර ගැනීම සඳහා මම මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක අද පොඩි අදහසක් දෙන්නම්. එතකොට රූප සංඥා වේදනා සංස්කාර. දැන් අපි හිතමුකෝ බාහිර ලෝකේ රූප තියෙනවා. එතකොට ඒ රූප වලට අපේ හිතේ සංඥාව හැදෙනවා. එතකොට සංඥාව අයිති කොහෙටද? හිතට. සංඥාව තුළ අපිට යම්කිසි වේදනාවක් හට ගන්නවා හිතේ. ඒක සැප වේදනා, දුක් වේදනා හෝ මධ්‍යස්ථ වේදනා. අදුක්කම සුඛ වේදනා කියලා කොටස් තුනකට වගේ බෙදෙනවා. එතකොට මේ හදාගත්ත වේදනාව තුළ ඊට පස්සේ මොකද? අපි සංස්කාර ගොඩනගනවා. සංස්කාර කියන්නේ එක්ක පිනක්, එක්ක පෞසිතවිල්ලක්, එක්ක පිනටයි පවටයි නැති අදුක්කම සුඛ වේදනා කියලා. ඉතින් සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඒ හදාගන්න ඒ රූපය තුලින් හදාගන්න සංඥාව, වේදනාව, සංස්කාරය. සංස්කාර කියන්නේ පින්පවුනේ. ඒ හදන පින්පව් අනුව අපේ විඥාණය ශක්තිමත් වෙනවා. මේ 31 තලයේ කොහාටද යන්නේ කියන එක තීරණය වෙනවා. ඉතින් අපි හිතමු මේ මලක් තියෙනවා. මේ මල කියනකොට මේ රූප සුද්ධාෂ්ටකවල එකතුවක්නේ මේ මල. ඉතින් මේ සුද්ධාෂ්ටකවල එකතුවට අපේ සිතේ සංඥාවක් හැදෙනවා. මොකද්ද? මල කියලා. ඒ මල තුල ඊළාට යම්කිසි වේදනාවක් හට ගන්නවා. මල තුල නෙමෙයි අපේ සිත තුල. එතකොට මේ මල කියන සංඥාවට හිතේ හට ගන්නවා වේදනාවක්. දැන් මේ මලක් දැක්කහම අපිට සැප වේදනාවක් තමයි හටගන්නේ. එතකොට මේ සැප වේදනාව තුළ අපි සංස්කාර හදනවා. ඒ සැපයන් අපිට